ආයුබෝවන් දුවල පුතාලා දැන් අද සම්බන්ධ වෙන්නේ තර ව්‍යාපාර අධ්‍යයනයේ විශිෂ්ට ප්‍රතිඵල නොලැබීමට නැත්නම් අපි අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබීමට අදාළව විභාග දෙපාර්තමේන්තුවේ උත්තරපත්‍ර පරීක්ෂණයේදී හා නැවත සමීක්ෂණයේදී හඳුනාගත් දුර්වලතා 10 පිළිබඳව කතා කිරීම. මේ දුර්වලතා 10න් අපි දැනට 6ක් කතා කරලා අවසන් කළා. ඒ කියන්නේ කාලයේ ප්‍රශ්න සඳහා කාලය බෙදා ගන්න විදිය, කෙටි ප්‍රශ්න වලට කොහොමද කෙටි පිළිතුරු ලියන්නේ, දීර්ඝ ප්‍රශ්න වලට රචනා ශෛලී ප්‍රශ්න වලට කොහොමද වැඩි කාලයක් වෙන් කරගන්නේ, ප්‍රශ්න නිවැරදිව තෝරගන්නේ කොහොමද, අපි ඒවා තීරුම් ගන්නේ කොහොමද, ඒ වගේම අපි පහසු ප්‍රශ්න වලට මුලින් පිළිතුරු සපයන්නේ කොහොමද කියලා දැන් 6ක් අපි කතා කරලා අවසන් වෙනවා. එතකොට දැන් 7යි 8යි 9යි කියන්නේ ආපහු ලිවීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න. එතකොට 7 වෙනි එක තමයි පිළිතුරු ලියනකොට දරුවෝ නිසි න්‍යායන් භාවිත නොකිරීම කියලා දෝෂයක් තියෙනවා. නිවැරදි න්‍යායන් භාවිත නොකිරීම. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය ප්‍රායෝගික විෂයක් නේ. ප්‍රායෝගික විෂයක් නිසා මේක ඕන නම් මේ ව්‍යාපාර අධ්‍යයනයේ පේපර් එකට ගමේ කඩේ මුදලායටත් ලියන්න පුළුවන්. ඇයි? එයත් ව්‍යාපාරිකෙක් නේ. එයත් ව්‍යාපාර ටිකක් දන්නවා. හැබැයි ඔබ දන්නවා අපේ විෂයට ආවේනික ලක්ෂණ තියෙනවනේ. අපේ විෂයට ආවේනික කරුණු තියෙනවා. පැහැදිලි කිරීම තියෙනවා. නිර්වචන තියෙනවා. නේද? සිද්ධාන්ත කරුණු තියෙනවා. ඒ කරුණු පිළිතුරේ නැත්තම්, ඒ විදිහට ලියලා නැත්තම් ඒකට ලකුණු ලැබෙන්නේ නැත. උදාහරණයක් ව්‍යාපාරයක් සුළු අපි විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු කිව්වහම ඒක කොහෙන්ද පටන් ගන්නෙ? ව්‍යාපාරයක පටන් ගන්නකොට ඒ ව්‍යාපාරේ පටන් ගන්න කෙනාට තියෙන හැකියාවන් නේද? යාගේ කැමැත්ත රුචිකත්වය ගැන හිතන්න එපා අංකයකට. ඒත් එක්කම ඒකට වෙළඳපළක් තියෙනවද කියලා හිතන්න එපා. වෙළඳපළේ තියෙන තරංගය තියෙනවා, තරංගෙට කොහොමද මුණ දෙන්නේ කියලා හිතන්න එපා. ඊට පස්සේ අපි ප්‍රාග්ධන අවශ්‍යතාවය ගැන හිතන්නේ. ඊට පස්සේනේ අපි හිතන්නේ සංවිධාන ක්‍රමය කොහොමද කියලා. ඊට පස්සේනේ හිතන්නේ නෛතික බලපෑම් මොනවද කියලා. හැබැයි ළමයා ඔගේ හිතන්නේ. ළමයා හිතනවා ටක් ගාලා ලියනවා සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන්නේ. එහෙනම් ආරම්භ කරන්නේ කොහෙද? කොතනද? කොහොමද ආරම්භ කරන්නේ? කවද්ද ආරම්භ කරන්නේ? කොහොමද සේවකයෝ සපයගන්නේ? ඕකද න්‍යාය? ඕකද න්‍යාය? දැන් අපි හිතමු කළමනාකරණයේදී අපි කතා කරනවා ගැටලු निराකරණය කිරීම. ඒ සඳහා මොකද අපි කරන්නේ? තීරණ ගන්නවා. ගැටලු විසඳන ක්‍රමය මොකද? තීරණ ගැනීම. එතකොට කොහොමද අපි තීරණයක් ගන්නෙ? අපි තීරණයක් ගැනීමේ ක්‍රියාපටිපාටියක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල අනුගමනය කරන්න කොහොමද සැලැස්මක් හදන්නේ? සැලැස්මක් සැකසීමේ ක්‍රියා පිළිවෙලක් තියෙනවා. අපි දන්නවා sannivedana ක්‍රියාවලිය කියවම මේ sannivedana ක්‍රියාවලියේ අධීර ටිකක් තියෙනවා. ප්‍රවාහන පද්ධතිය ගම ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග තියෙනවා. ඔය විදිහට ඒ අදාළ කරුණු, ඒ සිද්ධාන්තමය කරුණු ඇතුළත් නැත්තම් උත්තරේ. එතකොට මොන විස්තරයක් ලියුවත් එතකොට අපිට පේන්නේ මොකක්ද? මෙයා ලියලා තියෙන ව්‍යාපාර අධ්‍යයන උත්තරයක් නෙවෙයි කිසියම් උත්තරයක්. මොකද ආර්ථික විද්‍යාවට ආවේනික න්‍යායයි ව්‍යාපාර අධ්‍යයන න්‍යායයි දෙකක්නේ. මොකද අපි මේ දෙක කතා කරනකොට ඇත්තටම බොහෝ තැන්වල වෙනස්කම් තියෙනවා. සමානතාවක් තියෙනවා. ගිණුම්කරණය කතා කරන කරුණුයි අපි කතා කරන කරුණු අතර වෙනස්කම් තියෙනවා. සමාන කරුණු තියෙනවා. හැබැයි අපිට ආවේනික කරුණු තියෙනවනේ. ඒ කරුණු උත්තරේ තුල අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි. දරුවෝ අහන දෙයක් තමයි සර් මේ නිර්වචන අකුරක් නෑර ලියන්න ඕනද? නෑනේ. නිර්වචනයක් කියලා කියන්නේ අපි යම්කිසි අදහසක් සංක්ෂිප්තව ඉදිරිපත් කරන එකනේ. එතන අනිවාර්යෙන් ඇතුළත් වූ යුතු අදහස තියෙනවා. ඒ කියන්නේ කරුණු ප්‍රමාණයක් තියෙනවනේ. දැන් අපි මේ පේපර් එකේ අහන ප්‍රශ්නෙත් එක්ක ඔක එන්නේ ඔය නිසි න්‍යායන් භාවිත නොකිරීම කියන එකනේ සෙකන්ඩ් පේපර් එකේදී. ෆස්ට් පේපර් එකේදී නම් ඒක අර නිශ්චිත උත්තර ලියනකොට පොඩ්ඩක් අදාළ වෙනවා. ඒකේ ඉතින් ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 50න් 30කටම උත්තර දීලා තියෙන්නේ. බහුවර්ණ කියන්නේ ඒකනේ. පුදුමයි ඉතින් ළමයින්ට විභාගේ අමාරුයි කියන ෆස්ට් පේපර් එක. ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 30කටම උත්තර දීලා තියෙනවා. බහුවර්ණ කියලා. ඊළඟ හිස්තැන් පිරවීම කියලා ඒකෙත් ඉතින් ආයේ පොඩි වචන ලිංගක් අයින් කරලා වාක්‍ය සම්පූර්ණයෙන් දීලා තියෙන. ඒ කියන්නේ 40කට උත්තර දීලා තියෙනවා. ෆස්ට් පේපර් එකේ ළමයින්ට හිතලා ලියන්න තියෙන්නේ 10කට විතරයි. හැබැයි සෙකන්ඩ් පේපර් එකේ උත්තර ලියන්න බෑ. අනේ සෙකන්ඩ් පේපර් එකේ ලියනකොට තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නිර්වචන ඒ විදිහට ලියන්න ඕනේ. ආය කම්බාවක් වෙනස් වෙන්න බෑ, අකුරක් වෙනස් වෙන්න බෑ, වචනයක් එහෙම යන්න බෑ නෙවෙයි මේ කියන්නේ. මේකේ මූලික කරුණු උදාහරණයක් අපි ගමු. ව්‍යවසායකත්වයේ අනු කියලා කිව්වහම
ව්‍යවසායකත්වයේ අනු නිර්මාණශීලීව ව්‍යාපාරික අවස්ථා හඳුනාගෙන අවදානම් කළමනාකරණය කරමින් නවෝත්පාදන බිහි කිරීමේ ක්‍රියාවලිය ගෙවන්න බලන්න. එතන අංග සම්පූර්ණයි උත්තරේ. ඕකේ මොකක් හරි හැලිලා නම් කොහොමද ඒක මේ අපිට ව්‍යාපාර අධ්‍යයනයේට අදාළ න්‍යායාත්මක උත්තරයක් විදිහට පිළිගන්නේ? දැන් අපි හිතමු වෙළඳපළ. අපි වෙළඳපළ සාමාන්‍යයෙන් නිර්වචනය කරනවා විකුණුම් කරුවන් හා ගැනුම් කරුවන් සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ අවකාශයක් කියලා. හැබැයි ඒක සාමාන්‍ය නිර්වචන වලට අලෙවිකරණයේදී වෙළඳපළ යනු කියලා හුවොත් එහෙම ඔන්න ඕක ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. අලෙවිකරණ න්‍යාය වෙනයිනේ. අලෙවිකරණයේදී වෙළඳපළ කියලා කියන්නේ යම් නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් සත්‍ය සහ විභව ගැනුම් කරුවන්ගේ නැත්නම් ගනුදෙනු කරුවන්ගේ එකතුව. සත්‍ය දැනට ඉන්න විභව වෙන්න ඉඩ තියෙන. ඒ සියලු ගැනුම් කරුවන්ගේ එකතුව තමයි වෙළඳපළ කියලා කියන්නේ. ඒතර බලන්න වෙළඳපළ එකම විෂයේ තැන් දෙකේදී අපි වෙළඳපළ අර්ථකථනය කරන ආකාරයේ වෙනසක් තියෙනවා. ඕකට තමයි අපි කියන්නේ න්‍යාය හරියට භාවිතා කරනවා කියලා. ඒතර ළමයි අපෙන් අහන එකක් තමයි උගන්වනකොට සර් මේ නිර්වචන පාඩම් කරන්න ඕනද? ඒතර එහෙනම් ඉතින් මොනවද පාඩම් කරන්නේ? නිර්වචන අපිට පාඩම් 18යි තියෙන. ඒකේ නිර්වචන කීයද කියලා ලියලා බලන්නකෝ කීයද තියෙන නිර්වචනනේ. ඊට පස්සේ ඒකේ සිද්ධාන්ත නිශ්චිත කරුණු කීයද තියෙන්නේ. ඔය කරුණු ටික පාඩම් කරන්නේ මොකටද අපි මොලේ දියුණු කරගන්න. අපි විභාගකින් දැන් බලන්නේ මොකද්ද? ඔබ මොලේ කොයිතරම් දියුණු කරගෙන තියනවද කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ඔබට න්‍යාය බැයි නම් විෂය න්‍යාය බැයි නම් ඔබ විෂය ඉගෙනගෙන නැහැ. එහෙනම් න්‍යායාත්මක කරුණු හරියට පැහැදිලි කරලා නැත්නම් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ බලාපොරොත්තු වෙන ඔබ ලියනවා ආයේ ළමයි පේපර් එක ලියලා ඇවිල්ලා කියන්නේ මොකද සර් නියමෙටම ලිව්වා. හැම ළමයින්ම කියන්නේ එහෙමයි. විභාගේ ලියපු ළමයින්ගෙන් නෙවෙයි ලියන්න ඉන්න ළමයින්ගෙන් අහනවා මේ පේපර් එකම දීලා පුතේ කොහොමද පේපර් එක? සර් හරිම ලේසියිනේ. ඒ ළමයි ඊළඟ අවුරුදු විභාගේ ලියලා සමහරලාට කියනවා සර් පේපර් එක අමාරුයිනේ. ඉතින් මේ කතන්දරේ මේක තමයි සාමාන්‍ය ස්වභාවය. විභාග අපේක්ෂකව උත්තර ලිව්වා කිව්වට ලකුණු හම්බෙන විදිහට ලියලා නැත්නම් ඉතින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසානේ ආපහු නේද කට්ටිය නැවත සමීක්ෂණය කෙලින්ම කියන්නේ අපිට ප්‍රතිඵල බලන්න ඇවිල්ලා කියන්නේ සර් ප්‍රතිඵල කියන්න ඇවිල්ලා කියන්නේ සර් මං ව්‍යාපාර දෙන්න ඒකක් මෙහිතා හිට හැබැයි තියෙන 100ක් මං රීකරෙක්ෂන් දානවාමයි. ඉතින් හිත හදන්න මං කියනවා හා කියලා. නමුත් මගේ හිත දන්නවා වැඩක් නෑ. මොකද මේ බලන්නකෝ සාමාන්‍ය මේ පේපර් එක කී දෙනෙක් සාමාන්‍ය පරීක්ෂාවට භාජනය කරනවද කියලා නිකන් ඒක ඔලුවට ගන්නකො නේ. ෆස්ට් පේපර් එකේ පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනීය සඳහා මේ පැත්තේ තියෙන ලකුණු දාන මේ පළවන පරීක්ෂණේ පරීක්ෂකය කියන්නේ පේපර් එක බලපු කෙනා. දෙවන පරීක්ෂක ඒ කියන්නේ තව පේපර් බලන වෙන ගුරුවරයෙක් ඒක චෙක් කරනවා. 3 අතිරේක ප්‍රධාන පරීක්ෂක. ඒක පැනල් එකක් බාරව ඉන්න ප්‍රධාන ගුරුවරයා. එතකොට 3. ඊළඟ 4 ගණිත පරීක්ෂක. මේකේ ගණන් හරියද කියලා තව කෙනෙක් ඇවිල්ලා මැත්සු ගණන සර් කෙනෙක් ඒකට දාලා තියෙන්නේ. එයා පරීක්ෂා කරලා බලනවා. ඊළඟට අවසානයේ ප්‍රධාන පාලක. ඒ කියන්නේ ප්‍රධාන පරීක්ෂක. ප්‍රධාන පරීක්ෂකය කියන්නේ චීෆ් කෙනෙක් කියනවනේ කැම්පස් එකේ. ලෙක්චර් කෙනෙක්. එයාත් මේකට චෙක් කරනවා. ඒතර පස් පාරයි. ඊට පස්සේ මේක ඇතැම් විට එනවා විභාග දෙපාර්තමේන්තුවෙන්. ඒතර විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් කෙනෙක් නියෝජ්‍ය කොමසාරිස් කෙනෙක් આવොත් එයාත් පරීක්ෂා කරලා එයාත් අත්සනක් දානවා එක්ස්ට්‍රා වශයෙන්. ඊට පස්සේ මේ තව කොහේ හරි දානවා සර්. ඊළඟට ප්‍රධාන පාලකතුමා පේපර් එක හදන කෙනා එයා කෝ කන්ට්‍රෝලර්. සමපාලක ආවහම එයාත් පරීක්ෂා කරනවා. සාමාන්‍ය මූලික 5 දෙනෙක් පරීක්ෂා කරන පේපර් එක. තව දෙන්නෙකුත් සමහරට පරීක්ෂා කරනවා. කියන්නේ 7 දෙනෙක් පරීක්ෂා කරනවා පේපර් එක. ළමයි අභියෝගයට ලක් කරනවා. ප්‍රතිඵලයේ රීකරෙක්ෂන් දාලා නැවත ලොකු ප්‍රතිඵලයක් ගන්න හිතාගෙන. එන හොඳට මතක තියාගන්න රීකරෙක්ෂන් දාන්න ඉස්සෙල්ලා තමන් ලියනකොට එහෙම ප්‍රතිඵල අභියෝගයට ලක් නොවන ආකාරයේ න්‍යාය භාවිතා කළ හරියට ලිව්වොත් ඔබට හොඳ විශේෂ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඔබට ජය. ආයුබෝවන්. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක